ගෙදරින් කෑම ගේන දේශපාලක කළ ඉල්ලීමට බන්ධනාගාරයේ දුන් පිළිතුර. නිවසින් ආහාර ලබා ගැනීමට දේශපාලක තෙන්නකෝන් සිදු කළ ඉල්ලීම සලකා බලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවයත් හිටුවා ඇති පොලිස් දේශපාලක තෙන්නකෝන් මහතා නිවසින් ආහාර ලබා දෙන ලෙස සිදු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බිලිසනායක මහතා සඳහන් කළේ තමාගේ ආහාර වේල නිවසින් ගෙනීමට අවසර ලබා දෙන ලෙසට දේශපාලක තෙන්නකෝන් මහතා විසින් ඉල්ලීමක් සිදු කර ඇති බවය. ඒ අනුව අදාළ ඉල්ලීමට පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම කරුණු සැලකිල්ලට ගනිමින් දේශපාලක තෙන්නකෝන් මහතාට බන්ධනාගාරයේ රැඳී සිටින කාලය තුළ නිවසින් ආහාර ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ගාමිණී බිලිසනායක මහතා පැවසිය. වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර දින 20කට පසු දේශපාලක තෙන්නකෝන් මහතා පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණේ. එහිදී අප්‍රේල් මාස 3 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම නියෝග කළ අතර මේ වන විට දේශපාලක තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී. මෙවැනි උණුසුම් පුවත් ලදසැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.